ආයිබෝන්. ඉතින් ඔයා දෙක තුලා ඉන්නේ කොළඹ කොටස් වෙළඳපොළ ගැන අපි අරගෙන එන වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝස් 6න් කතා කරා ඔයා බිගිනර් කෙනෙක් විදියට කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න ඕනේ හැම දෙයක් ගැනම. ඒ වගේම තමයි මම අවසාන වීඩියෝ එකේදී කිව්වා ඒ වීඩියෝස් වල මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න කියලා. මොකද අපි ඊළඟ chapter එකට යන්න කලින් බිගිනර් කෙනෙක් විදියට තියෙන සියලුම ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපේ මේ වීඩියෝ සීරීස් එක YouTube එකට වගේම අපි Facebook එකටත් අප්ලෝඩ් කරා. ඉතින් Facebook එකෙත් අද වෙනකොට මේ වීඩියෝ සීරීස් එක ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා. ඉතින් Facebook එකේ සහ YouTube එකේ ගොඩක් අය අහලා තිබුණ කොමන් ප්‍රශ්න ගැන තමයි අපි අද කතා කරන්න තීරණය කරේ. ඒ වගේම තමයි තවත් සමහරක් අය මේ වීඩියෝ සීරීස් එක හරියට බලන්නේ නැතුව එකම ප්‍රශ්න නැවත නැවත අහලා තිබුණා. ඉතින් මම ඒ දේවල් වලට නැවත උත්තර දෙන්නේ නැහැ. මොකද ඔයාලට මේ වීඩියෝ සීරීස් එක මුලින් ඉඳලා ඉවර වෙනකම් බලන්න ඩිසිප්ලින් හදාගන්න බැරි නම් මං හිතන්නේ ඔයාට කොටස් වෙළඳපොළ කියන්නේ එච්චර හොඳ ආයෝජන මාර්ගයක් නොවෙන්න පුළුවන් නිසා. ඔයා කොටස් වෙළඳපොළ විතරක් නෙමෙයි ඕනම මෙතඩ් එකක් කරහා මුදල් උපයන්න නම් මුලින්ම ඔයාගේ ඩිසිප්ලින් හදාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හරි එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ගොඩක් අය අපෙන් අහලා තියෙන කොමන්ට් සහ ඔයාට බිගිනර් කෙනෙක් විදියට ඊටාම වැදගත් වෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේම ඔයා මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි සහ ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්න තමයි broker firm එකක minimum starting amount එක කීයද? එහෙමත් නැත්නම් minimum investment එක කීයද කියන එක. ඉතින් මේක ගොඩක් අය නිතරම අපෙන් අහන ප්‍රශ්නයක්. ඇත්තටම මෙහෙම fix minimum amount එකක් නැහැ. ඔයා කොටස් වෙළඳපොලේ ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. නමුත් සමහර broker company ඒගොල්ලන්ගේ online trading පහසුකම ලබා දෙන්න minimum investment එකක් අය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් broker කෙනෙක්ව තෝරගන්න කලින් broker company එකක් හෝ කිහිපයකට කතා කරලා ඒගොල්ලන්ගේ මේ minimum amount එකක් තියනවද කියලා බලන්න. මුලින්ම ඔයා CAC.lk එකට ගිහිල්ලා stock broker කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ trading members කියලා option එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට CAC එකේ register වෙලා තියෙන සියලුම broker companies බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ පෙන්නන phone numbers වලට කතා කරලා ඒ brokers ලගේ minimum investment එක කීයක්ද කියලා බලා ගන්න. ඊට පස්සේ මේ ගොඩක් අය අහලා තිබ්බ common ප්‍රශ්නයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් අය විවිධ විදියට අහලා තිබුණා. ඉතින් මම මේ අතරින් එක්කෙනෙක් උදාහරණයක් එක්ක දාලා තිබුණ ප්‍රශ්නයක් ගත්තා. ඔයාලට මේක ගැන පැහැදිලි කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ආ ප්‍රශ්නය අහලා තියෙන්නේ. මොකක් හරි සමාගමක කොටසක් රුපියල් 5යි කියමු. මම ඒ සමාගමේ රුපියල් කෝටියක් ආයෝජනය කරලා රුපියල් 5ට තියෙන කොටස් ගත්තා කියමු. එතකොට ඒ කොටස් වල මිල ඒ වෙලාවෙම වැඩි වෙනවනේ. එතකොට රුපියල් 5ට තිබ්බ කොටස රුපියල් 10ට ගියොත් මට ඒ වෙලාවෙම විකුණලා දාන්න පුළුවන්ද? මොකද මම දාපු ගාණ ලොකු වැඩි නිසා කොහොමත් මිල ඉහළ යනවනේ. එහෙම ගිය ගමන් විකුණලා දාන්න පුළුවන්ද? ඉතින් සරලවම මෙයා මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ආයතනයක රුපියල් කෝටියක් ඉන්වෙස්ට් කරොත් ඒ ආයතනයේ කොටසක මිල රුපියල් 5යි නම් එයාගේ ඒ කෝටියක ඉන්වෙස්ට්මන්ට් එකෙන් පස්සේ කොටසක මිල රුපියල් 10ට යනවද සහ එහෙම 10ට ගියාට පස්සේ විකුණලා දාන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ ප්‍රශ්න ගැන වැඩි කතා කරන්නේ නැහැ. නමුත් මේ කොටස් වෙළඳපොළට එන බිග්නර්ස්ලා ගොඩක් අය හිතන් ඉන්නේ ඇත්තටම කොටස් වෙළඳපොළ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා. එයාලා කිසිම නොලෙජ් එකක් නැතුව ටිකක් ලොකු මුදලක් අරගෙන ඇවිල්ලා ඉක්මනින් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න බලනවා. එහෙමත් නැත්නම් ඉක්මනින් ලොකු රිටර්න් එකක් ගන්න බලනවා. හරි අපි නැවතෙමු ප්‍රශ්නෙට. හරි අපි හිතමු මේ ප්‍රශ්නේ අහපු කෙනා කියන විදිහට යම්කිසි ආයතනයක කොටස් මිලදී ගන්නවා රුපියල් කෝටියක එක කොටසක් රුපියල් 5 ගානේ. ඊට පස්සේ කොටසක මිල රුපියල් 10 දක්වා වැඩි වෙනවා. එහෙම වුණොත් එයාට පුළුවන් ඒ කොටස් ටික විකුණලා රුපියල් කෝටි 2ක මුදලක් එමත් නැත්නම් කෝටි 2ක රිටර්න් එකක් ගන්න. නමුත් ඔයාගේ ඒ කොටස් බිලියන 2ක් රුපියල් 10 ගානේ මිලදී ගන්න බයර්ස්ලා ඒ සඳහා මාකට් එකේ ඉන්න ඕන. එහෙම වුණොත් පුළුවන් ඔයාට ඔයාගේ ඒ කොටස් ටික විකුණලා ඔයාගේ රුපියල් කෝටිය රුපියල් කෝටි 2ක් කරගන්න. මේකේ තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි රුපියල් කෝටියක් වියදම් කරලා යම්කිසි ආයතනයක කොටස් මිලදී ගත්තොත් ඇත්තට මේ කොටස් වල මිල වැඩි වෙයිද කියන එක. ඇත්තටම මේ කමෙන්ට් එකේ දාලා තිබුණ විදිහට
ඔයා රුපියල් කෝටියක් යම්කිසි ආයතනයක ඉන්වෙස්ට් කරා කියලා ඒ ආයතනයේ කොටස් වල වටිනාකම දෙගුණයකින් වැඩි වෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. මොකද කොටස් වෙළඳපොලේ යම්කිසි ආයතනයක කොටස් වල මිල තීරණය වෙන්නේ සමාගමේ වටිනාකම, සමාගමේ ලාභය, ආදායම, මූල්‍ය තත්ත්වය, ආර්ථික පරිසරය වගේ ෆන්ඩමෙන්ටල් සහ කොටස් වලට තියෙන ඉල්ලුම සහ සැපයුමත් එක්ක. විශේෂයෙන්ම බිලියන් ගානක මාකට් කැප් එකක් තියෙන ආයතනයකට රුපියල් කෝටි 2ක් 3ක් දැම්ම කියලා ඇත්තරම ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා ගොඩක් කුඩා සමාගමක කොටස් විශාල ප්‍රමාණයක් එකවර මිලදී ගත්තොත් ඔයාට ඒ කොටස් නැවත විකුණ ගන්න එකත් ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේකට අපි ලික්විඩිටි රිස්ක් කියලා හඳුන්වනවා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ රිස්ක් වලදී එහෙමත් නැත්නම් අවදානම් වලදී මේ ලික්විඩිටි රිස්ක් කියන එක ගැන ගොඩක් කතා කරා. ඒ වගේම තවත් දෙයක් තමයි යම්කිසි ආයතනයක කොටස් වල මිල ඉතාම ඉක්මනින් ඉහළ ගියා කියලා ඉන්වෙස්ටර්ස්ලා ඒ ආයතනයේ කොටස් මිලදී ගන්න යන්නේ නැහැ. ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් සහ මාකට් සෙන්ටිමන්ට්ස් මත තමයි ඉන්වෙස්ටර්ස්ලා කොටස් මිලදී ගන්නෙ. ඒ වගේම තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන චේතනාවෙන් යම්කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් මේ වගේ දෙයක් කරොත් අපි ඒකට මාකට් මැනිපියුලේෂන් කියලා හඳුන්වනවා. ඉතින් මේ ගැනත් අපි වීඩියෝස් වල ඉස්සරහට කතා කරන්න. ඒ වගේ අවස්ථාවලදී CES ඒ කියන්නේ Security Exchange Commission එකෙන් ඉන්වෙස්ටිගේට් කරලා ඒ ආයතනයට හෝ සමාගමට දඩ මුදලක් පැවරීම හෝ එහෙමත් නැත්නම් සිරගත කිරීමක් වුණත් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සඳහා ඇක්ට් එකක් පවා තියෙනවා 2021 අංක 19 කියලා. ඊළඟට ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි same account details දීලා CDS කිනුම් දෙකක් හදන්න පුළුවන්ද කියන එක. එකම details දීලා CDS account දෙකක් හදන්න පුළුවන්. නමුත් ඔයාට එකම broker company එකක් යටතේ CDS accounts දෙකක් create කරන්න බෑ. නමුත් ඔයා company එකක් නම් ඔයාට පුළුවන් එකම broker company එකක් යටතේ උනත් CDS accounts දෙකක් හදන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි advisor කෙනෙක්ව කොහොමද හොයාගන්නේ? ඉතින් මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක් beginner කෙනෙක්ට. ඔයා කොච්චර හොඳ broker company එකක් select කරගත්තත් වැඩක් නැහැ. ඔයාගේ investment advisor ඔයාට support කරන්නේ නැත්නම් beginner කෙනෙක් විදිහට ඔයාට මේක එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා මොන broker company එක යටතේ උනත් හොඳ ඇඩ්වයිසර් කෙනෙක්ව තෝරගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෝ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒගොල්ලොන්ගෙන් අහන්න එයාගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කොහොමද කියලා. ඇත්තටම මම ස්ටොක් මාකට් එක පටන් ගනිද්දිත් මගේ ඉඳපු බ්‍රෝකර් ඉතාම හොඳයි. ඒ ස්ටොක් බ්‍රෝකර් කම්පැනි සහ මගේ ඇඩ්වයිසර් ගැන කියන්න විදිහක් නැහැ. මොකද මේ වීඩියෝ එක බලලා ඔයාලා හැමෝම මේ ඇඩ්වයිසර් සහ ඒ බ්‍රෝකර් කම්පැනිය තෝරගත්තොත් ඇත්තටම එයාට ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම එකම විදියට සපෝට් කරන්න. ඒ නිසා ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා දුර්න කෙනෙක් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් එයාලගේ බ්‍රෝකර් කවුද කියලා අහලා ඒ බ්‍රෝකර්ව සහ බ්‍රෝකර් ඇඩ්වයිසර්ව තෝරගන්න. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි කොටස් වෙළඳපොළ හරහා බිගිනර් කෙනෙක් විදියට අසාර්ථක වෙන්න හේතු මොනවද? මේකත් මගෙන් කිහිප දෙනෙක්ම අහලා තියෙන ඒ වගේම ඊටාම වැදගත් ප්‍රශ්නයක්. බිගිනර් කෙනෙක් විදිහට කොටස් වෙළඳපොළ හරහා අසාර්ථක වෙන්න ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනිම එක තමයි ඉක්මන් ලාභ බලාපොරොත්තු වීම. කොටස් වෙළඳපොළට එන බිගිනර්ස්ලා ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ ඉක්මනින් ලාභ ගන්න. ඒ කියන්නේ තමන් ඉන්වෙස්ට් කරපු මුදල වගේ කිහිප ගුණයක් ඊටාම ඉක්මනින් හොයාගන්න. ඉතින් කොටස් වෙළඳපොළ කියන්නේ ඔයාට දවසෙන් දෙකෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඔයාට මේ සඳහා ඉවසීම සහ කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න එක ඊටාම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි නොදැනුවත්භාවය. ගොඩක් බිගිනර්ස්ලා කරන්නේ කවුරු හරි කෙනෙක් කියනවා අහන් ඉඳලා. එහෙමත් නැත්නම් Facebook එකේ TikTok එකේ කෙනෙක් පෙන්නන වීඩියෝස් බලලා කිසිම දෙයක් හොයන්නේ නැතුව තමන්ගේ මුදල් ආයෝජනය කිරීම. ඊළඟ එක තමයි ලොකු රිස්ක් එකක් ගැනීම. ගොඩක් අය හිතන් ඉන්නවා ස්ටොක් මාකට් කියන්නේ ගැම්බ්ලින් වගේ දෙයක් කියලා. ඒ කියන්නේ පැයක දෙකක chart එකක් ඇනලයිස් කරලා ඉක්මනින් කොටස් මිලදී ගන්න සහ විකුණන්න මේ බිගිනර්ස්ලා හුරු වෙලා ඉන්නවා. ඊළඟ එක තමයි අයවැය කළමනාකරන දෝෂ. ඉතින් ගොඩක් අය කොටස් වෙළඳපොළට එනවා ලෝන් එකක් අරගෙන. එහෙමත් නැත්නම් තමන්ගේ ළඟ තියෙන මොනවා හරි දෙයක් විකුණලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ පුද්ගලයා හිතන්නේ ඉක්මනින් හොඳ රිටර්න් එකක් අරගෙන ඒ ලෝන් එකත් ඉවර කරලා දාන්න. ඒ නිසා ඔයා කොටස් වෙළඳපොළට එනවනම් අනිවාර්යයෙන්ම ඔයාගේ ළඟ ඉතුරු කරගත්ත මුදල් ටිකක් අරගෙන එන එක ගොඩක් වැදගත්. මොකද සමහරක් විට ඔයා කොටස් වෙළඳපොලේ මුදල් ඉන්වෙස්ට් කරලා මාස කිහිපයක් එහෙමත් නැත්නම් අවුරුද්දක් වගේ වුණත් යන්න පුළුවන්
රිටර්න් එකක් ගන්න. ඉතින් ඒ නිසා ඔයායේ ඕනම දෙයකට රෙඩි වෙලා මුදල් ඉන්වෙස්ට් කරන එක ගොඩක් වැදගත්. ඊළඟ එක තමයි ආවේගශීලී තීරණ. එහෙමත් නැත්නම් අපි කියන්නේ පැනික් වෙනවා කියලා. ඉතින් ගොඩක් දුරට බිගිනර්ස්ලා කොටස් වල මිල දවස් කිහිපයක් එක දිගට ඉහළ ගියොත් තවත් ඒ කොටස් වල මිල ඉහළ යයි කියලා මිලදී ගන්නවා. ඒ වගේම තමයි මාකට් එක සති කිහිපයක් ඩවුන් වුණොතින් මාකට් එක කඩන් වැටෙයි කියලා හිතලා ඉක්මනින් ඒ කොටස් ටික සෙල් කරලා දානවා. ඉතින් වත් කොටස් වෙළඳපොළට බිගිනර් කෙනෙක් විදිහට ඇවිත් මේ දේවල් කරන්න එපා. ඊළඟට අහල් තියෙන ප්‍රශ්න තමයි මේකත් ගොඩක් අය අහල් තිබ්බා. පරණ ID එකකින්, ඒ කියන්නේ සිංහලෙන් තියෙන ID එකකින් CDS account එක open කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයා ලංකාවේ කෙනෙක් නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සිංහල ID එකෙන් ඔයාගේ CDS account එක open කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා license එකෙන් මේ account verification එක කරගන්න යන්න එපා. සමහරක් විට ඔයාගේ form එක නැවත recorrection වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට CDS account එකක් open කරන්න සහ කොටස් වෙළඳපොලේ මුදල් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියන එක. ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයාට පුළුවන් සාමාන්‍ය ලංකාවේ ඉන්න කෙනෙක් විදිහටම ලීගලි ඔයාගේ account එක create කරන්න සහ verify කරගන්න. ඉතින් මේ ගැනත් ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් broker firm එකට කතා කරලා මේ විස්තර ටික අහගන්න. ඒ වගේම ගොඩක් අය අපෙන් අහලා තිබ්බා A-Trade mobile app එක ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් අපි දැනට A-Trade web version එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. එතනදී අපි හැම tool එකක් ගැනම in detail ඉතාම සරලව කතා කරලා තියෙනවා. ඉතින් ඔයාට මේකේ මොබයිල් ඇප් එක ගැනත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. නමුත් ඔයාට ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙනවා නම් A-Trade web version එක පාවිච්චි කරන එක ඔයාට ගොඩක් ලේසි. ඇනලිසිස් වලට වගේම මාකට් එකේ details බලා ගන්නත්. ඉතින් මෙන්න මේ දේවල් ගැන තමයි අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ. අනිත් අහල් තිබුණ හැම ප්‍රශ්නයක් ගැනම අපි කලින් වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් අලුත් දේවල් එකක් හෝ ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් මේ වීඩියෝ එක ගැනත් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඔයාගේ කමෙන්ට්ස් අපිට ගොඩක් ලොකු මොටිවේෂන් එකක් වෙනවා මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහටත් බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.